accountants-ලාට list එකේ ඉන්නවා. sponsored කරගන්නත් පුළුවන් තනියෙන් දාලා ඒ points ටික තියෙනවා. points වැඩි කරගන්න වෙන්නේ. පුළුවන්කම තියෙනවා. නමුත් මේක migration session එක නිසා මම ඊළඟ session එකේ තමයි ඒක වැඩිපුර කියන්නේ. possibility එක තියෙන්න පුළුවන්. අර කොනේ ඉන්න මහත්තයා මට ආමි එකද නෑ නේද? logistic field එක. දැන් occupation එකක් තෝරගන්න කල් හරි. field එකනේ මට කිව්වේ. මොකද්ද occupation එක? ඒක ඉතින් මෙහෙමයි. ඒක රිසර්ච් කරලා නැත්නම් හොයාගන්න අමාරුයි. අර ලිස්ට් එකට ගිහිල්ලා බලන්න Australian skilled occupation list කියලා දැම්මහම ඒ ආණ්ඩුවේ ලිස්ට් එක එනවා. ඒකත් මේ පබ්ලිෂ් ලිස්ට් එකක් හරි. ඒකත් බලන්න ආණ්ඩුවේ සයිට් එකේ ඉඳ බලන්න. Regent Language International නිගම්බෝ වල තියෙන සෙමිනාර් එක ඔස්ට්‍රේලියාවට කොහොමද successfully student visa එකක් දාගන්නේ? මොන වගේ course එකක්ද තෝරගන්න ඕනේ? කොහාටද එන්න පුළුවන්? මොන වගේ school එකක්ද? ඒත් එක්කම studies ඉවර කරාට පස්සේ අවුරුද්දක් හෝ දෙකක් work කරන්න හරි study කරන්න හරි visa එකක් දාගන්න විදිහට වැඩේ කරගන්නේ කොහොමද කියන එක තමයි පළවෙනි සෙමිනාර් එකෙන් කරන්නේ. එදාම තියෙන දෙවෙනි සෙමිනාර් එකෙන් කරන්නේ skilled migrants ලට හරි විදිහට migrate වෙන්න ඔස්ට්‍රේලියාවට pathway එක assess කරගන්න එකයි. ඒක ඉතින් මතක තියාගන්න අපේ points test calculator එකෙන් අපි කියලා දෙනවා තමන්ටම points test එකක් කරගන්න විදිය. මතක තියාගන්න මේක mass scale seminar එකක් නෙමේ limited participants ලා පල්ලෙහා තියෙන description එකට ගිහිල්ලා register වෙන එක අත්‍යවශ්‍යයි.